දැන් අපි වැවක් කියලා මූලික වශයෙන් අදහස් කරන්නේ. දැන් මේක ඉතිහාසයේ සඳහන් වෙන්නේ වාපි කියලා. ඒ කාලේ පාවිච්චි කරපු නම. එතකොට අපි මේකට වැවක් හැටියට ගත්තොත් අපි දැන් උදාහරණයකට දීඝ වාපි. ඒ වගේ වාපි වලින් තමයි අපේ වැව් සඳහන් කරලා තියෙන්නේ පුරාණේ රජ කාලේ. එතකොට දැන් වැවක මූලික අවශ්‍යතාවයන් උනේ මොකද සිංහල රාජධානිය ආරම්භ කරන කාලේ ලංකාවේ මේ රාජධානි බොහෝමයක් පටන් ගත්තේ ජලාශ්‍රිතව තමයි මූලික වශයෙන් පටන් ගත්තේ ආරම්භ කරේ. ජලයේ ආශ්‍රිතව විශේෂයෙන්ම මල්ලතුවේ මුලින්ම මල්ලතුවේ ආශ්‍රිතව තමයි ජනාවාස බිහි වෙන්න පටන් ගත්තේ. මොකද අපි දන්නවා විජය රජුගේ පැමිණීමෙන් පස්සේ ලංකාවේ පළවෙනි රාජධානි අනුරාධපුර රාජධානි පිහිට වෙන්න ඉස්සෙල්ලා අපි උපතිස්ස ගම කියන එක අපි අහලා තියෙනවා අනුරාධ ගම. මේ වගේ ගම්මාන ඔක්කොම මේ මල්ලතුවේ ආශ්‍රිතව තමයි තිබුණේ. මොකද ජලය පදනම් කරගෙන තමයි අපේ ශිෂ්ටාචාරය පටන් ගන්නෙ. සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වෙන්නේම ජලයත් එක්ක. ඒකෝර මේ ජලය පදනම් කරගත්ත ශිෂ්ටාචාරයක මූලික ලක්ෂණයක් හැටියට වැව කියන සංකල්පය අපිට අමතක කරන්න බෑ. කියන්නේ වැව කියන සංකල්පය අපේ රටේ මේක ඓතිහාසික සහ භෞතිකව දෙපැත්තම අපිට කලකා බලන්න පුළුවන්. දැන් භෞතිකව කියලා මම අදහස් කරේ ලංකාවේ පිහිටීම. ලංකාවේ ස්වභාවික පිහිටීම භූමියේ පිහිටීම අර සලකා බැලුවොත් මේ වැවක් සකස් කරන්න අවශ්‍ය වෙන භෞතික වටපිටාව තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තම අපේ මේ වාරි ශිෂ්ටාචාරයේ තියෙන වීලි කලාපේ විශේෂයෙන්ම රජරට හුඟක් වෙලාට රැලි සහිත බිමක් තමයි තියෙන්නේ. මේ රැලි දෙකක් අතර තමයි මේ වැවක් නිර්මාණය කරන්න අපේ පැරණි රජදරුවෝ පටන් ගත්තේ. එතකොට වැවක් බඳිනකොට අපි දන්නවා වැවේ මූලික බැම්ම කියන එක. ඒකෝර මේ බැම්මක් බඳිනකොට මේ රැලි දෙකක් එකතු කරලා තමයි වැව බැම්ම පටන් ගත්තේ. වැව බැම්ම ආරම්භ කළේ. එතකොට ඒ වගේ රැලි සහිත භූමියේ උපරිම වශයෙන් වීලි කලාපය තුල ප්‍රොජෙක්ට් අරන් දෙනවා. මේක අත් වශයෙන්ම මේ භෞතික වශයෙන් අපේ භූමිය ඊටාම හොඳටම භාවිතා කළ කාරණයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන් ඉතිහාසයේ. හැමතැනම අපිට බැලුවොත් පේනවා වැව් පද්ධති. ඒකට වැව් පන්ති කියලා සමහර ඉතිහාසඥයෝ සඳහන් කරනවා. ඒ වගේම වැව් පද්ධතිය කියලා කියනවා. මේ පද්ධති සිස්ටම් එකක් නැත්නම් වැව් පන්තියක් තමයි ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ. විජය රජුගේ කාලේ ඉඳලා පණ්ඩුගාබේ රජුගේ කාලේ ඉඳලා ඉතිහාසයේ හොයාගෙන යනකොට අපිට පේනවා මේ වැවත් එක්ක කොච්චර බැඳීමක් අපේ මිනිස්සු තිබුණාද කියන එක. මේකට අත් වශයෙන්ම සාමාන්‍යයෙන් අපිට පේනවා මේ වැව ජලය ලබා ගැනීමට විතරක් නෙමෙයි. වාරි මාර්ග ජලය ලබා ගැනීමට විතරක් නෙමෙයි. තව විශාල කාර්යයන් සඳහා වීලි කලාපේ ගොවියෝ මේක පාවිච්චි කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න වැවේ අපි සමහරලාට අපි දකිනවා මේ පරිසරය ආරක්ෂා කරගන්න ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මේ සතුන්ට ජලය ලබා ගැනීම සඳහා බීමට ජලය ලබා ගැනීම. ඊළඟට මිනිස්සුගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා සනීපාරක්ෂකට සඳහා වැව. එතකොට අපිට පේන කෘෂිකාර්මික වාරි මාර්ග ශ්‍රේෂ්ඨ විතරක් නෙමෙයි අනිත් ඒවටත් මේ වැව කියන සංකල්පය පාවිච්චි කරලා තියෙනවා.